මම මේ කියන්න යන්නේ පළවෙනි පාවිච්චියේ ඉඳලම හොඳම රිසල්ට්ස් ගන්න පුළුවන් විදිහ ස්කින් එක සුදු කරගන්න, ලප කැලල් අයින් කරගන්න පුළුවන් විදිහ හොඳම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක්. ඇත්තට මම යූස් කරලා තියෙන හොඳම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. මම මෙතන අරගෙන තියෙනවා කෝපි කුඩු මේස හැන්දක්. උණු වතුර එකට තමයි මේ මම දාන්නේ. මම මේක ගත්තේ මගේ අයිස් කියුබ් ට්‍රේ එකට ඇති වෙන ප්‍රමාණයට. ඔයාට අයිස් කියුබ් හදාගන්න ඕන ප්‍රමාණයට වතුර අරගෙන ඒකට කෝපි කුඩු දාලා හොඳට උණු වතුරට මද උණු වතුරට මේක දාලා හොඳට කලවම් කරගන්න තියෙන්නේ. ඉතින් අපි හැමෝම දන්න විදිහට කොෆි කියන්නේ අපේ ස්කින් එකට හොඳ වයිට්නින් එකක් ලබා ගන්න පුළුවන් විදිහේ හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක් නේ. ඉතින් ඊට අමතරව හැම මොයිස්චර් කරන්න, ඔයාගේ ඇන්ටි ඒජින් ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳ ගන්න, ඔයාගේ ස්කින් එකේ අවුවට ගිහින් පිච්චෙන සන් ටෑන් ටක් තියෙනවා නම් ඒව හොඳ කරගන්න, ලප කැලල් අයින් කරගන්න වගේ ගොඩාක් බෙනිෆිට්ස් මේ කොෆි වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ කොෆි අයිස් කියුබ්ස් වලට දාලා ඒ කූල් එකත් එක්ක අපි ෆේස් එකට ඇප්ලයි කරනවා නම් අර බෙනිෆිට්ස් අපිට දෙගුණයක් වේගෙන් අපේ ස්කින් එකට ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් මම මේකට එකතු කරන්න හදන්නේ රත් හඳුන් කුඩු. අර මද උණු වතුර වතුරේකට රත් හඳුන් කුඩු දාලා හොඳට කලවම් කරගන්න තමයි කියලා කියන්නේ. ඔයාගේ ස්කින් එකේ සන් ටෑන් තත්ත ඉරෙන් උන ඩැමේජස් තියෙනවා නම් ඒ දේවල් හොඳ කරගන්න පුළුවන්. ඔයා බ්ලීචින් ගාලා තියෙනවා නම් ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ ඩැමේජස් හොඳ කරගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක පොඩ්ඩක් ග්ලෝ කරගන්නවට ඕන නම් ඒ සඳහා යූස් කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ මැරුණාම තියෙනවා නම් ඒවා අයින් කරගන්න. ස්කින් එක ඩීප්ලි ක්ලීන් කරන්න. ස්කින් එකේ තියෙන අමතර ඔයිල්ස් අයින් කරන්න පුළුවන්. ස්කින් එකේ ඇක්නි තියෙනවා නම් ඇක්නි කන්ට්‍රෝල් කරලා, පිම්පල් මාක්ස් තියෙනවා නම් ඒවා ෆේඩ් කරගන්න. ඒ වගේම ස්කින් එක පැහැපත් කරගන්න, සුදු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට රත් හඳුන් හොඳටම ගැලපෙනවා. මේ තියෙන්නේ මම උණු වතුරට කෝපි කුඩු රත් හඳුන් දාලා මික්ස් කරගෙන හදාගත්ත වතුර එක. ඉතින් මේ වතුර එක හොඳටම නිමුණාට පස්සේ අපිට පුළුවන් මේ වගේ අයිස් කියුබ් ට්‍රේ එකකට දාලා ෆ්‍රීස් වෙන්න ෆ්‍රීසර් එකට දාන්න. ඉතින් මේ තියෙන්නේ මම කෝපි කුඩු සහ රත් හඳුන් කුඩු දාලා හදාගත්ත අයිස් කියුබ්ස් ටික. හොඳින් ක්ලීන් කරගත්ත මූණේ අයිස් කියුබ් එකක් අරගෙන රවුමට ඒක හොඳට ෆේස් එකේ ඇප්ලයි කරන්න ඕනි. මසාජ් කරන ගමන් විනාඩි දෙකක් වගේ කාලයක් මේක කරන්න ඕනේ. ඉතින් ඒ වගේම එක තැනක අයිස් කියුබ් එක රඳවගෙන තියාගෙන ඉන්න හොඳ නැහැ. මම නම් අයිස් කියුබ් එක කෙලින්ම මූණේ ඇප්ලයි කරනවා. එහෙම නැතුව ඔයාට එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් රෙදි කෑල්ලක ඔතලා හරි ඒ වගේ විදිහකට අයිස් කියුබ් එක මූණේ ඇප්ලයි කරන්න. ඉතින් මේ පේනවනේ අයිස් කියුබ් එක මූණේ ඇප්ලයි කරලා පස්සේ මූණ රතු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙන එකෙන් අපේ ෆේස් එකේ ඇප්ලයි කරපු අයිස් කියුබ් එකේ තිබුණ ඉන්ග්‍රීඩියන්ට්ස් වල හොඳම බෙනිෆිට්ස් අපේ ස්කින් එකට අපිට මේ විදිහෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මේ ට්‍රීට්මන්ට් එක දවස් 7ක් try කරලා බලන්න. ඔයාට බලා ගන්න පුළුවන් ඒ වගේ මූණේ පැහැදිලි වෙනසක්. ස්කින් එකේ තිබුණ අර අඳුරු ගතිය නැති වෙලා, ස්කින් එකේ අර පිම්පල් මාක්ස් තියෙනවා නම් ඒ දේවල් නැති වෙලා, ඒ වගේ ගොඩාක් හොඳ බෙනිෆිට්ස් ඔයාට මේ ට්‍රීට්මන්ට් එක කරද්දි බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් උදේ නැගිටිලා පස්සේ ෆේස් එක වොෂ් කරාට පස්සේ මේ විදිහ අයිස් කියුබ් එකකින් ෆේස් එක රබ් කරන්න. එහෙම නැත්නම් රැට නිදා ගන්න යන්න කලින් ෆේස් එක වොෂ් කරාට පස්සේ මේ වගේ අයිස් කියුබ් එකක් යූස් කරන්න. අඩුම තරමේ සතියකට දවස් 3ක්වත් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරොත් ඔයාට ගොඩාක් හොඳ රිසල්ට් බලා ගන්න පුළුවන් වෙයි.